ගේ තියෙන සමුපකාරය. අපි සකසුරුවම කියන්නේ මොකද්ද? සකසුරුවම කියන්නේ සැලැස්මක් ඇතුව ක්‍රියා කිරීම. සැලැස්මක් ඇතුව ක්‍රියා කරනවා ණය ආයෝජනය කරනවා. අනන සුඛය මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ ඒවා ඔක්කොම මතක තියාගන්න මේ වැඩේ නටන් කරන්න බෑ. අපි හැබැයි අපේ ප්‍රතිපත්තිය මොකක්ද? සම්පකාර ප්‍රතිපත්ති. අපි ධනවාදී ප්‍රතිපත්ති බැහැර කරලා තියෙන්නේ. අපි මාක්ස්වාදී සමාජවාදී ප්‍රතිපත්ති බැහැර කරලා තියෙන්නේ රොබර්ටෝවන්ගේ සම්පකාර සමාජවාදී ප්‍රතිපත්ති අපි අනුගමනය කරනවා. ඒකත් මතක තියාගන්න. කිසිම මිනිහෙකුට ප්‍රතිපත්ති දෙක තුනකට සේවය කරන්න පුළුවන්ද කියන්නේ? පුළුවන්. බෑ. අද නිදාගන්නේ එක තැනක ගොරවන්නේ එක තැනක. එහෙම නැද්ද? යකෝ නිදාගත්තේ තැන අපේ ගොරවන්නේ. ප්‍රතිපත්ති දෙක තුනකට යන. ඒ නිසා අපි මතක තියාගන්න අපේ බැංකු ක්‍රමය අපි හදන්න ඕනේ ධනවාදී ප්‍රතිපත්ති අනුවවත් මාක්ස්වාදයෙන් මතුවෙච්ච සමාජවාදී ප්‍රතිපත්තිවත් අනුව නෙමෙයි. අපි හදන්න ඕනේ රොබර්ට් ඕවන්ගෙන් මතුවෙච්ච සමූපකාර ප්‍රතිපත්ති මත. එන්නේ ඒක තියෙන්නේ ඒක දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙතුමිය කිව්වේ ජාත්‍යන්තර අපිට ප්‍රතිපත්ති හදන්න ඕනේ ඒක කවුරුවත්. දැන් ආසනෝන එවල තියෙනවා ලිපියක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්ක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. යකෝ එකේ කැරහල්ල කෝකෝ නැහැ අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති තියෙනවා ඒක අනුව වැඩ කරන්න කියලා. ලෝක බැංකුවක් කියන්නේ ඒක අනුව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තියෙනවා. මම ලියලා ඇරලා තියෙන්නේ ඒවා. අපිට ප්‍රශ්න නැහැ දැන් අපි විශ්‍රාම ගිහිල්ලා තියෙන මොකෝ විශ්‍රාම වැටුප නතර කරන්නේ. අර මේ හම්දාපතිගේ වගේ මොක කරන්න බෑ. මගරන්න බෑ. ඒ නිසා අපි මතක තියාගන්න අපි හරියට හිටියොත් අපි සමාජ දේශපාලනය කරන මිනිස් වශයෙන් අපිට බලය දෙන්නේ ඒගොල්ලෝ නම් ධනෙ දෙන්නේත් ඒගොල්ලෝ නම් ප්‍රශ්නේ අපි කවුරු හරි සභාපති කෙනෙකුට කියන්න පුළුවන්ද දැන් මේ බලන්න මේ ගොඩනැගිල්ල කාගේද කියලා සභාපති කෙනෙක්ගේ පුජ්‍යලික හැල් වෙන්න දාලා ලෝකෙ කිසිම රටේ පාලකයාගේ එයාගේ પરම්පරාවේ ධනෙ දාලා හදලා නැහැ. එහෙම තියෙනවා රටක් කොහෙවත්. හැබැයි තවමත් එංගලන්තේ රජපෞල ජීවත් කරන එංගලන්තේ මිනිස්සු. ජීවත් කරවන්නේ නැද්ද? ඒ ගැන ට්‍රොස්කි වෙනම ලියලා තියෙනවා පොතක්. ඕක බලන්න. ට්‍රොස්කි වෙනම ලියලා තියෙනවා නොනොවේ තියෙන විප්ලවය කියලා. එයා කියන්නේ මේක ගහගෙන යන්න. සම්පකාර ජන සමාජයක් ගැන විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා. ඒක තමයි අපි කරන්නේ මේ. ඒ නිසා අපි මේවා සේරම තේරුම් ගන්න අපි ප්‍රශ්න ටිකක් දිහා බලමු. අපි මෙන්න මේ ප්‍රශ්නය ගැන මොකක්ද ඕගොල්ලෝ කියන්නේ? මම දැන් තමයි දේශනේ පටන් ගන්න. මොකක්ද මේ ප්‍රශ්නේ? සමූපකාරය යන කුමක්ද? එක එක්කෙනා කියන්න බලන්න මේකට දෙන උත්තරේ. මේක ඉතාල වැදගත්. සමට උපකාර. සමට උපකාර කියන්නේ. අනිවාර්යයෙන්ම හැමෝටම මම ඇහුවොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදී යන කුමක්ද? උත්තරයක් නැද්ද? තියෙනවනේ. දේශපාලනය යන කුමක්ද? උත්තරයක් තියෙනවනේ. පුටුව යනු කුමක්ද කියලා අහුවම උත්තරයක් තියෙනවනේ. තියෙනවනේ. හැබැයි ඒක අරකට වඩා වෙනස්. මොකද ඒක භෞතිකව පේන. ඒ නිසා ඒක අහු හැටි චිත්‍ර රූප මැවෙනවා. හැබැයි සම්පකාරය යනු කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී යනු කුමක්ද? ඒක වහම එහෙම චිත්‍ර රූප මැවෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ තමයි ලෝකේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි ඥානය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. ඒක ඊටාත්ම පැහැදිලිව කරනවා නම් දැන් ඕගොල්ලන්ට යම් කිසි කෙනෙක් යනවා. කට්ටිය ගෙදර පවුලේ ඔක්කොම යනවා. යනකොට කවුරු හරි එක්ක හම් වෙලා hina වෙනවා. ඉතින් ඕගොල්ලෝ hina වෙනවා යනවා. හැබැයි ඕගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් ද එයා hina වුණේ මා එක්කද මටද කියලා. ඕගොල්ලෝ එක්ක hina වෙලා නැද්ද මිනිස්? එයා ඔයා එක්ක hina වුණාද ඔයාට hina වුණාද කියලා කොහොමද දන්නේ? පස්සේ තමයි දැනගන්නේ. අන්න අනාවරණ ඥාන. දා බුදුහාමුදුරන්ට
සියල්ලජත් ඥානය කිසි කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. මේ හාමුදුරු බොරුත් කියනවා. මම ඒ නිසා පාලි සංස්කෘත කියන එක ඔක්කොම මෙයයි උගන්වන්න කියනවා. මොකද මේ බොරු කියන ටික අඩුම ගානේ නතර කරගන්න. අධිකාර මහත්තයා කියන්නේ මේ රට හදන්න නම් හාමුදුරු බුද්ධාගමට ගන්න ඕනේ කියලා. පළාතේ ඉන්නේ නැහැ නේ ඉන්න කාලේ. දැන් මට බේරෙන්න බැද්ද මාස ගානක ඉඳලා මෙහි ධර්මාචාර්ය විභාගේ තියෙනවා. අනේ සුරේන්ද්‍ර මහත්තයා ඔයා මේ ටික මේ ළමයිට උගන්වන්නේ. ඉතින් මම ගෙදරත් බයිනවා මට. ඔය ඒක තැන්වල යන්න එපා. දවසක් දාගෙන කොහෙවත් යන්න එපා. ඒ වැඩේ කරන්න ඔයා කියලා. දැන් මම මේ අවුරුද්දේ මේ පොහෙන් පස්සේ මං කිව්වා අනිවාර්යෙන් එන්න. මට සල්ලිත් දෙන්නලු එන්නලු. මට සල්ලි ඕනේ නැහැ. විශ්‍රාම වැටුවක් හම්බ වෙනවා. මම පොඩි ඔය මේව කරාම යම් ගමන් වේදමක් සහ යම් මේක තමයි මට එන්නේ. මම ඒ අධ්‍යාපන වැඩ ටික දහම් පාසල් අධ්‍යාපන වැඩ ටික මට බාර දෙනවා නම් මම ඒක හරියට කරනවා. හැබැයි ඒක අර කවුද? ඇමරිකාවේ එක්කෙනා ඇහිලා හදපු දහම් පාසල් මොකක්ද යාගේ නම? අපි ඒකනේ කියන්නේ දහම් පාසල් කවුද හදලා දුන්නේ? ඕල්කොට් තුමා නෙමෙයි මෙහි දහම් පාසල් කවුද හැදුවේ? අම්බෙද්කර් මතක තියාගන්න. ඉන්දියාවේ නිදහස් සටන කරලා ඔය පාර්ලිමේන්තු 50 සම්මත කළා. ඒගොල්ලෝ 47 පනල් හදලා හදපු මිනිහ තමයි අම්බෙද්කර්. දැන් මාස 3කට ඉස්සෙල්ලා අපේ ඉංගිරිය එහා පැත්තේ ඒ ගමේ අම්බෙද්කර් දහම් පාසල කියලා අපි නම් කළා. මිනිස්සු දන්නේ නැහැ මේක. අරමිනිය ඇහිලා පාලි ඉගෙන ගත්තා සංස්කෘතිය ඉගෙන ගත්තා ඌ බැලුවා මේක ධනවාදයට ගලපන්නේ කොහොමද? ධනවාදී මිනිස්සු ටිකක් හදන්නේ. අපි මතක තියාගන්න. අපි ධනපතියෝ හදන සමාජයක් නෙමෙයි අපි දානපතියෝ හදන්න ඕනේ. අපේ ව්‍යවසායිකයෝ ධනපතිය වුණොත් මොකද වෙන්නේ? පුස්ගුරගෙන කනවා. දානපතියෙක් වුණොත් අපි දැන් හදන්නේ දැන් ඕගොල්ලෝ ණය දෙනවා අර මේ හදන්නේ ධනපතියෝ. මම දැනටත් තරුණ සේවා සභාවේ ව්‍යවසායකයින්ගේ පැත්තේ ඒ තරුණ ව්‍යවසායකයන් නිස්කෝ කියන එකේ තියෙන්නේ මම වැඩ බාර ගන්නකොට දුන්න ලැයිස්තුවක් මෙන්න අපි හදපු ව්‍යවසායකයෝ. පස්වෙනියට ඉන්නේ දම්රෝම් කළා. මම එවුවා මෙයා දානපතියෙක්ද ධනපතියෙක්ද? ඊට පස්සේ කර්මාන්ත අමාත්‍යාංශයේ මට ව්‍යවසායකයින්ගේ පුහුණු පාඨමාලාවකට පාවහන් නිෂ්පාදනය කරන්න මට ආරාධනාවක් තිබුණා විශේෂ දේශනයක් කරන්න කියලා මම ගියා. ඒ අනකොට ඊට ඉස්සෙල්ලා ඇහිලා තිබුණා මේ රටේ ප්‍රධාන පාවහන් සමාගම් දෙකක HR මැනේජර්ලා දෙන්න නම කියන්න හොඳ නෑ සමාගම් වල. ඒ මං කොයි දෙන්නට දෙන්න කියලා. ඒ දෙන්න කිව්වේ මොකද්ද? හෙට එන්න සහතිකේ අරගෙන අපි 80000ක 90000ක වැටුපකට ඕගොල්ලෝ මේ අයව බඳව ගන්න. බොහොම හොඳයි. මට ආවේ මම සම්පකාර ව්‍යවසායකයෙක්. මට නම් එහෙම බලයකුත් නැහැ මම දන්නේ මම ආවේ ඕගොල්ලන්ව මේ පුහුණු වෙච්ච අය සම්පකාර ව්‍යවසායකයෝ කරන්නේ කොහොමද කියලා. මේ මහත්තයලා දෙන්න කතා කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයේ කුලීකරුවෝ කරගන්න. මම මේ රටේ තරුණයෝ එක්කෙනෙක්වත් ප්‍රාග්ධනයේ කුලීකරුවෝ නෙමෙයි සුරපුරක් හදන පරපුරක් මේ රටේ ඉන්නවා. අන්නේට සම්පකාරය උගන්වන්නයි මං ආවේ. ඒ නිසා අමාත්‍යාංශ ලේකම්වරයාට කිව්වා නිස්කෝ පාවහන් නිෂ්පාදන සම්පකාර සමිතිය හදන්න. නිෂ්පාදනය කරන්න රුපියල් 50000 ගානේ හැමෝටම දීලා ඒක හදලා හමුදාවේ පාවහන් ටික මෙතනින් ගන්න. පාසල් ළමයින්ගේ පාවහන් ටික මෙතනින් ගන්න. වෙළඳපොළ හදන්න බැයිද අපිට? අපිට වෙළඳපොළ හදන්න කිසි කෙනෙකුට වෙළඳපොළක් හදාගන්න බෑ. දේශපාලන ආධාරයි ආර්ථික ආධාරයි. හැබැයි මේ රටේ රාජ්‍ය ව්‍යවසායකත්වයේ සම්පකාර ව්‍යවසායකත්වයට බවට එකට එකතු කළා මේ රටේ වසර 5ක් මේ රට පාලනය කළේ අගමැති හොරගොල්ලේ වලව්වේ මුදල් ඇමති වලව්වක එක්කෙනෙක් නෙමෙයි මුදලාලි කෙනෙක්ගේ පුතේ අන්නම් පෙරා. මම කිව්වා පුළුවන් නම් ඒ අවුරුදු 5 කරපු ඒවෙන් 10%ක් මේ ඔයගොල්ලන්ට මේ අවුරුදු 5 තුල කරන්න කියලා. අමරදූරිය වලව්වේ අගමැතිට විධායක ජනාධිපති සහ අගමැති කමිටු දෙකටම තියෙන ඒගොල්ලන්ට අපි කිසි ප්‍රශ්නයක් නැහැ. මම මහමැතිවරණේ එයාට ඡන්දෙ දුන්නා. එයාට දුන්නේ මේක බලාගෙන. මොකෝ මම ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රදේශයේ තමයි මිනිරන් තියෙන පළවෙනිම ප්‍රදේශය.
අපි එය සංවිධානය කරගෙන යනවා මේ රටේ මේ ටික එකතු කරලා පිටරට පටවුවනම් නිකන් ඉඳලා කන්න දෙන්න පුළුවන්. මැද පෙරදිග තෙල් ටික විකුණලා මේ මිනිස්සුන් නිකන් ඉඳලා කන්න දෙනවනම් අපේ රටේ ඇරියාම හරි මේ මල්ලි වැරලා මම ඒ පතලත් බලලා තියෙන. එයා ඉදිරිපත් වුණා ජනාධිපතිවරණයට මම සම්පූර්ණයෙන්ම උදව් කළේ එයාට. මම එයාට උදව් කළේ පොල් ගොල්ලේ ඇහිලා මා එක්ක පැය දෙකක් කතා කළා. මං කිව්වා ඔයා කැමති නම් ඔයාගේ ඔය කම්පැනි රොබර්ට් ඕවන්ගේ වගේ වෙනස් කරන්න මුදල් ඇමති වශයෙන් මේ රටේ ඇන්නම් පෙරලා මැණික් සංස්ථාව හදලා සියලුම අයට මැණික් ගරන්නන්ගේ සම්පකාර සමිති ටික හදලා එකට එකතු කළා. එකතු කරලා ඉවරලා 1974 ආවේ IPA මැණික් සල්ලි වලින්. නෑ ගත්තේ නෑ. අපිට බැරිද මේ රටේ මේ ප්‍රදේශයේ තියෙන ලංකාවේ ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ මෙහි. මේ ඕගොල්ලන්ට ගෙදර ඉඳලා මේ අර කෝටියක් දෙන කෝටි නෙමෙයි ප්‍රකෝටි මේ රටේ මහ පොළොවේ ඇතුලේ සම්පත් 26ක් තියෙනවා. සම්පත් 26ක් තියෙනවා. මේ උඩ තියෙන සම්පත් ගැන විතරයි කතා කරන්නේ. මොනවද කරන්න පුළුවන්? ඒ කැමතිද මං කොයා එනවනම් මං ඔයාලට උදව් කරන්නම්. මම දෙවෙනි ඡන්දේ දුන්නේ අනුර කුමාර මහත්මයාට. ඊට පස්සේ ඊළඟ එකේ දෙනකොට මම අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේ කියන එකත් එක්ක අපි දීලා බලන්න එපා. දෙන්න හොඳ නෑනේ. දීලා බලමු. දැන් ඒගොල්ලෝ කරගෙන යනවා. අපෙන් උපදේශක් ඉල්ලුවොත් ඕනම උපදේශයක් දෙන්න යනවා. අපි පොල්ගොල්ලේ සම්බන්ධ වෙලා තියෙන නිසා දැන් වාර දෙක තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. පට්ට හොරු ටිකක් ඉන්නේ සම්පකාර අමාත්‍යාංශේ. මතක තියාගන්න ටේප් කරලා මේක ඇරියක් කමන්නේ නැහැ. කොහොමද ඉතින් හදන්නේ? සම්පකාර අමාත්‍යාංශෙම හොරු ටිකක් අල්ල ගන්නවනම් හොරකම් නොකරපු එකම මිනිස්සයා උපාලි හේරත් මහත්තයා විතරයි සම්පකාර රෙජිස්ටර් වල. ඒ මිනිස්සයව දාගෙන තියනවා එතන. අනිත් ඒවා ඔක්කොම හොරු ටිකයි. මම කියලා වල තියෙනවා. මම ලිපියක් දුන්නා මේ ලිපියක් තියෙනවා ඒ යවපු එක. ඉතින් මේක හදන්න එපා අපි. ආණ්ඩුව හොරු අල්ලගෙන. ඉතින් කොහොමද වැඩේ කරන්නේ? ඒ නිසා මතක තියාගන්න අපේ රට හදනවා නම් මේ සම්පකාරයේ යන කුමක්ද කියන එක ඕගොල්ලෝ දිව්ව දෙවෙනි ප්‍රශ්නේ දාන්න දැන්. මේකට දෙන උත්තරේ මොකද්ද? ඒ උත්තරේ මේ උත්තරේ අතර වෙනස මොකක්ද? ඔච්චරයි අහන්නේ. ප්‍රශ්න දෙකයි අහන්නේ වෙන මොකුත් අහන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා ඕගොල්ලෝ දුන්නනේ උත්තරය. දැන් මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද? මේක ප්‍රශ්න දෙකක්ද එකක්ද? සම්පකාරයේ යන කුමක්ද කියලා ඇහුවාම එක ප්‍රශ්නයක්. සම්පකාර සමිතියක් යන කුමක්ද කියලා ඇහුවාම තවත් ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න දෙකක්ද එකක්ද කියන්නේ ඉස්සෙල්ලා? දෙකක්. පළවෙනි ප්‍රශ්නෙට දීපු උත්තරේ දෙවෙනි ප්‍රශ්නෙට දුන්නොත් මොකද වෙන්නේ? වැරදි. අපිට තියෙන්නේ ඒක. මේ දෙක වෙන් කරගෙන හඳුනගන්න. එහෙම මේ දෙකේ තියෙන ආපෝහක සම්බන්ධය කවුරු හරි පැහැදිලි කරන්න පුළුවන් නම් මට කියන්න බලන්න. ඈ? සමිතිය. ඒක තමයි දැන් ඔය සම්පකාරී කිව්වහමත් ඒක න්‍යාය උත්තරේ. දැන් ඔව්. ඒක න්‍යාය සමූපකාරී කියන්නේ හොඳට මතක තියාගන්න සමාජ ක්‍රමයක්. අපි ඒකනේ සමූපකාර ජන සමාජයක් බිහි කිරීම කියලා තියෙනවා. මේ විවස්ථාවෙම ලියලා තියෙනවානේ. එහෙනම් සම්පකාරී කියන්නේ මොකක්ද? ධනවාදී ජන සමාජය. සමාජවාදී ජන සමාජය. වැඩවසන් සමාජය. ගෝත්‍රික සමාජය. කොමියුනිස්ට් සමාජය ඔය සමාජනේ. හැබැයි ඔය සියලුම සමාජ වලට බෑ. කිසිම සමාජයකට බෑ. සූරා කෑමයි දුප්පත්කමයි නැති කරන්න තියෙන එකම දේ තමයි සම්පකාරී ජන සමාජය. ඒ ජන සමාජයේ හැදීම සඳහා ව්‍යවසායිකින්ව සංවිධානය කරන ක්‍රමය තමයි ඔය සමිතිය කියලා දාගෙන තියෙන්නේ. අවාසනාවකට සමිතිය කියපු හැටි මිනිස්සු හිතන්නේ මේක මරණාධාර සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය ඔක්කොම වගේ. දැන් සමිතිය කිව්වහම එහෙමනේ හිතන්නේ. දැන් ඔයගොල්ලොත් එහෙමනේ අපේ සමිතිය වැඩක්. අනේ දැන් මම මහත්තයා සමිතිය කරන්නේත් නැහැ. මට වැඩකුත් නැහැ සමිතිය. සම්පකාර සමිතිය කරනවා සමාජ සේවයට. බිස්නස් කරනවා ධනවාදී මූල ධර්ම. මොකද්ද මේ? ඕනෑම කෙනෙකුට ඕනෑම
ව්‍යාපාරයක් කරන්න පුළුවන් ප්‍රතිපත්ති තුනයි තියෙන්නේ. එක්ක ධනවාදී ප්‍රතිපත්ති, එක්ක සමාජවාදී ප්‍රතිපත්ති, එක්ක සම්පකාර ප්‍රතිපත්ති. මම අහන්න කැමති ඕගොල්ලෝ ණය දීලා තියෙනවා. ණය දීපු අය සම්පකාර ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර කරනවද? ධනවාදී ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර කරනවද කියලා මට කියන්න. පැහැදිලිවම කියන්න. මේක අපි ගනුදෙනුව බේරගමු. ධනවාදී ප්‍රතිපත්ති නිදාගන්න තැනයි ගොරවන්න තැන. ප්‍රතිපත්තියක් නැහැ. ඇයි ඒ? මිනිස්සුන්ව දැනුවත් කරලා තියනවා වැරදි. පුරවැසි අධ්‍යාපනයක් තියෙනවා. දැන් මේ දවස්වල මිනිස්සුන්ව ගෙනහලා මේ අපි සහභාගීත්ව සංවර්ධනයේ ඒ නිසා ඕගොල්ලන්ගේ තොරතුරු ගන්නවා කියලා දැන් හදාගෙන යනවා. මතක තියාගන්න. රොබර්ටෝවන් තමයි හැදුවේ සම්පකාර ක්‍රමයට සම්පකාර සභාවක්. ඒක තමයි මේ ලෙනින් බලයට ගත්තට පස්සේ සෝවියට් සභාව බවට පත් වුණේ. අපේ රටේ ගම් සභා තිබුණා. රට සභා කියලා. රජ්ජුරුව 4 දෙනයි පත් කළේ නිල බලේ. 6 දෙනෙක් පත් කළා රාජකාරී ක්‍රමයන්. ගෝවීන්ගේ එකෙන් එක්කෙනෙක් පත් කරනවා. බෙර ගහන එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක් පත් කරනවා. රෙදි හොදන එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක් පත් කරනවා. ඇයි ඒ රාජකාරී ක්‍රම 1833 කෝඩ් කැමරන් යෝජනා ක්‍රමයේ තියෙන්නේ මොකද්ද? රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියලා. හැබැයි සුද්ධ ලිව්වා ඒකට කුල ක්‍රමය අහෝසි කිරීම කියලා. කුලය කියන්නේ දැන් එහෙකනේ තියෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? කුලය කියලා එකක් තියෙනවනේ. මම ඉස්කෝලේ 4 වසරේදී දවසක් හවස යනකොට හැමදාම කරන ජොබ් එක කරලා ගෙදර ගියාම තාත්තා බැඳගෙන ගැහුවා මට පැට් කරලා දිමිකොටු විතරයි දැම්මේ නැත්නම් දිමිකොටු ගහනවා අම්මා තෝ දාන්න බෑ කියලා. මං ඇහුවා මොකද කියලා. අපේ පාතිය පාසල් යනවනේ. ඉතින් ළමයි ඔක්කොම ගියහම අපි යනවා. ඉතින් ඒ මල ගෙවල් වල දාන ගෙවල් වල. මගේ ගෙදරට පොඩ්ඩක් එහයින් තමයි පන්සල තියෙන්නේ. පන්සලේ අදත් ඉන්නේ මගේ තාත්තා මල්ලි මහාන වෙලා. මගේ මල්ලිත් මහාන වෙලා ඉන්නේ. මගේ අයියා පුතත් මහාන වෙලා ඇමරිකාවේ ඉන්නේ ඉංග්‍රීසියේ රාහුල කියලා අපේ પરම්පරාවේ. මගේ අම්මගේ අම්මත් මහාන වුණා. මගේ අම්මත් මහාන වුණා. ඒ වගේ අපිට කැක්කුමක් තියෙනවා මේ රටේ. මේ බුදුදහම සමාජගත කරා. මම හැමදාම දානයක් තියෙනවා නම් යන්නේ නැහැ පන්සල් හිමින්සැර යන්නේ පන්සලට. මාව තමයි අර බාස්කට් එක දාන්න පොඩ්ඩක් අරන් යන්නේ. එදාට මට ජොලි. බාප්පෙන් වළඳිනවා මම මෙහෙන් කනවා. දැන් මේක හරි වැඩක් නේ. හරිද? ඒ නිසා ඉස්කෝලේ ගියහමත් එයා වෙනම බෙදලා තියෙනවා මේ හවසට මං ගිහිල්ලා ඉතින් කාලේ එනවා හිමින්සැරේ. මොකෝ පන්සලෙන් කන්න පුළුවන් නෝ. ආයි මොකුත් නැහැ නේ තුකුරි. හැබැයි දවසක් ගිහිල්ලා මං එහෙම මගේ පුරුද්දට ගිහිල්ලා ආවම මට ගහගෙන ගියා. මං එහෙම මොකද කොහෙද ඔය ගියේ දවල්? මං කොයි ඉතින් අර යකෝ අවුරුදු 25ක්ම අපේ ගෙදරට අපූලෝපු එකා ගෙදර ගිහින් ඔබ කෑවහම මොකක්ද ඉන්නේ? මං කොහේ එහෙනම් ගිහින් ඉස්සෙල්ලා බාප්පට ගහන්න. ඒ බාප්පණ ඉස්සෙල්ලා කෑවේ. දැන් මතක තියාගන්න මේ ළමා සමාජයේ හදන්න බෑ වැඩි හිටියෝ හැදුවේ නැත්තම්. පුරවැසි සමාජයේ හදන්න ඕන. අද ජාතිවාදයේ වපුරනවා, ආගම්වාදයේ වපුරනවා, කුලවාදයේ වපුරනවා. බුදුහාමුදුර මොකද්ද කිව්වේ? හෘද සාක්ෂි අනුව ජීවත් වෙන්න. සුභාදහමට අනුව ජීවත් වෙන්න. තමන් අදහන ආගමට අනුව ජීවත් වෙන්න කිව්වා මිසක් බුද්ධ ආගමට අනුව ජීවත් වෙන්න කිව්වේ නෑ. මොකද ඒක ආගමක් නෙමෙයි. ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවටත් සම්මුති සත්‍යයෙන් පරමාර්ථ සත්‍යයටත් ධර්මයක් දර්ශනයක් විද්‍යාවක් දේශනා කළා කියනවා නම් බුදුහාමුදුරයි. ජීවීන්ගේ පරිණාමය ගැන කතන්දරේ තියෙනවනේ. මිනිහා කොහොමද සත්‍යය ගැන කතා කරන්නේ? මොකුත් ඕනේ මේ මම බලාගෙන හිටියා සියලු දෙනාම පන්සිල් ගන්නකොට සියලු දෙනාම පන්සිල් ගන්නවද කියලා. ඒ නිසා මම හිතන්නේ මෙතන සියලු දෙනාම බෞද්ධයෝ කියලා. කිසි කෙනෙක් පන්සිල් නොගෙන හිටියේ නෑ. මේ සියලු දෙනාම බෞද්ධයෝ නිසා අපි දන්නවා විවාහ වෙලා පන්සලට ගිය හැටි. හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? නෝනා මේ මහත්ය ඔයාට හම්බෙලා තියෙන්නේ සංසාරේ පුරුද්දට. එහෙම කියන්නේ නැද්ද? මහත්යට මොකද්ද කියන්නේ? මහත්ය මේ නෝන හම්බෙලා තියෙන්නේ සංසාරේ පුරුද්ද. ළමයා හම්බුනහම ගියහම කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? සංසාර පුරුද්දට හම්බෙලා තියෙන්නේ. පල්ලියට ගියහම මොකද්ද කියන්නේ? මට කියන්න බෑ පල්ලියට ගියහම මොකද්ද කියන්නේ? නෝනා මේ දෙවියන් වහන්සේ ඔයාට මේක දීලා තියෙන්නේ.
මහත්තයා මේ දෙයයන් වහන්සේ දීලා තියෙන්නේ. දරුවා දෙයයන් වහන්සේ දීලා තියෙන්නේ. දැන් මේක චින්තන එකක්ද දෙකක්ද? දැන් අර චින්තනය ඔළුවට දාගත්ත එක්කෙනා නිතරම මොකද කරන්නේ? දෙයයන් වහන්සේ. අපි දන්නවා අපි මේ ඇහිලා තියෙන්නේ මොකද්ද? නච්චසෝ නච අඤ්ඤතා. ගාම්ද්‍රේ පරිණාමය ගැන කතා කරන පාලි භාෂාවේ වචන. අපි මේ ඇහිලා තියෙන්නේ මොකද්ද? සංසාර පුරුද්දෙන් මිනිසෙක් බවට පත් වෙලා සමාජ පුරුද්දෙන් ඊළඟ භවයට යන්න හදන අය. අපි මේ සියලු දෙනාම මතක තියාගන්න. මේ අනිවාර්ය සත්‍යයක්. කවුරු හරි බොරුයි කියලා ඔප්පු කරනවා නම් මම සූදානම් බුද්ධාගමත් අරින් මම ඕන තැනක කියනවා. ඔප්පු කරන්න බෑනේ. ඔප්පු කරන්න පුළුවන්. අර ගිරව් දෙන්න. නේ? ඒ පැත්තට වැටෙනවා ගිරවේ, මේ පැත්තට වැටෙනවා ගිරව. හොඳ බමුණු ළඟට ඇවිත් ගිරව කොහොමද මේව කළේ? බෝධිසත්වය. අනිත් පැත්තට වෙරිච්ච ගිරව දේවදත්ත. හැබැයි ගිරව දෙන්න මාරු වෙලා වැහෙනනම් මොකද්ද කියන්නේ? බෝධිසත්වය වෙන්නේ කවුද? දේවදත්ත වෙන්නේ කවුද? එහෙම වෙන්නේ නැහැ, මතක තියාගන්න. අපි මිනිස්සෙක් වශයෙන් ඉපදුනේම අපි පෙර ඉඳලා ගෙනාපු කුසල් නිසා. හැබැයි දැන් අකුසල් නිසා කරන අකුසල් නිසා මම දන්නේ නැහැ මිනිස්සු කී දෙනෙක් මිනිස්සු නැවත වෙයිද කියලා. බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 36 තමයි මොකක්ද? ක්ලේශ පරිනිර්වාණය කළා. ක්ලේශ පරිනිර්වාණය කළා. ඊට පස්සේ අවුරුදු 35කින් තමයි ස්කන්ධ පරිනිර්වාණය කළේ. දැන් මලගෙවල් යන. මලගෙවල් වල ගියාම හාමුදුරුවෝ මොනවද කියන්නේ? අයියෝ පිටිකාවක් හැදිලා මැරිලා. ඇක්සිඩන්ට් වෙලා මැරිලා. යුද්ධයට ගිහිල්ලා මැරිලා. එකෙක්ව කියනවාද ඉපදිච්ච නිසයි මැරුණේ කියලා. නිවන් සුව ලැබේවා කියලා ගහන. රෙද්දේ තමයි නිවන් යන්නේ. නිවන කියන්නේ මොකන්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති කරන එක. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. පාරා සංකේය කප්ලක්ෂයක්. පාරා සංකේය කප්ලක්ෂයක් කියන්නේ කොච්චරද? අවුරුදු 10ක් 15ක්. දැන් මාළඟ තියෙන මෙතන පොතක් මේ පවුලේ ආරම්භය ගැන ලියපු පොතක්. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ. ඒකයි මේක පැහැදිලි කරනවා මේක තමයි ඔය මාක්ස් ඉඳන් බලලා තියෙන්නේ. පවුලේ ආරම්භය. පවුල කියන්නේ කොහොමද? කොහොමද ආරම්භය අරේ මේ කියලා. අග්ගඤ්ඤ සූත්‍රයේ කියවනම් පවුලේ ආරම්භය ගැන හොඳට තියෙනවා. මේවා අපිට ඉහෙන් දාන ඒවා. තමම ලියලා තියෙනවා සම්පකාර චතුරාර්ය සත්‍ය පොතේ ඔය ඔක්කොම. ඒ නිසා අපි මතක තියාගන්න සම්පකාර සමිතිය කියන්නේ එකක්. සම්පකාරය කියන්නේ තව එකක්. සමූපකාරය කියන්නේම නිෂ්පාදන බලවේගයක්, නිෂ්පාදන සම්බන්ධතාවයක් අතර ඇති ක්‍රියාවලියක්. නිෂ්පාදන ක්‍රියාවලියක් පදනම් කරගත් අර්ථ ක්‍රමයක්. ඒක ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය පොතේ අද වෙනකොට නිෂ්පාදනය සඳහා සාධක 4ක් කියලා තියෙනවා. මොකද්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. භූමියට බදු කුලිය කියලා වෙන් කරනවා. ප්‍රාග්ධනයට පොලිය කියලා වෙන් කරනවා. ශ්‍රමයට වැටුප් කියලා වෙන් කරනවා. ව්‍යවසායයට ලාභය කියලා කියනවා. මේ සාධක 4 හේතු කොටගෙන මේ සාධක ආදායම හදන්නේ කවුද? භූමිය හදනවද? ප්‍රාග්ධනය හදනවද? කවුද හදන්නේ? ශ්‍රමයෙන් තමයි හදන්නේ. ඒක නිසා තමයි මාක්ස් ලියලා තියෙන ප්‍රාග්ධන කෘතියේ අතිරික්තයේ පිළිබඳ ශ්‍රම වටිනාකම. ඒකේ ගණන් හදලා තියෙනවා උද්ධරණ අනුපාතය කියන. අපේ ශේෂපත්‍රයේ අපි හදන්න ඕනේ අපේ එකේ උද්ධරණ අනුපාතය කීයද? ඒක සහභාගීත්ව ප්‍රතිදාන මත සියලු අයට සමාජිකයට කොටස් ගෙවන්නේ නැහැ. ලාභ ලබනවා. ලාභ ලබන්නේ මේ මිනිස්සු තැන්පත් දාන නිසා. තැන්පත් වලට දෙවෙනි පොලියක් ගෙවන්නේ නැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා වෙන් කර ගන්නවා 110 අරමුදල. ඒක ඒගොල්ලන්ට ආවේ නැත්නම් නඩු දානවා. ලෝක බැංකුව අපිට අර
පෝල්බෘට් කැමරන් ක්‍රමයේ යටතේ අපිට මේ ආවේ එංගලන්තෙන් තමයි පාලකයෝ පත් කළේ. ඒ නීතිය යටතේම තමයි 1811 1911 සම්පකාර පනත හදන්නේ. උම්මකද කළේ. සම්පකාර කොමසාරිස් තමයි සභාපතිව පත් කරන්නේ. සමාජිකයාට අයිතියක් නැත්නම් සමාජිකයාට පාලනය කරන්න බලයක් නැත්නම් ප්‍රතිදාන සියලු සමාජිකයින්ට සාමූහිකත්වයේ මත පදනම් කරගත්ත ඒක බෙදා ගන්න අයිතියක් නැත්නම් සියලු දෙනාම අවධානම දරාගන්නේ නැත්නම් සම්පකාරයක් වෙනවද? ඒ නිසා මම මේක යෝජනා කළා තියෙනවා නීතිය හදපන්. කොහොමද? සමාජිකයාට අයිතිය පාලනයේ ප්‍රතිලාභ අවධානමෙන්. කොමසාරිස්තුමාට මොකටද? මම ලිව්වා මේකේ අතුරු ව්‍යවස්ථාවේ තියෙන කිසි දෙයක් සම්පකාර නීතියට දාන්න එපා. දැන් යකෝ අතුරු ව්‍යවස්ථාවේ දාගත්තේවත් දාගෙන මේ පනත නැද්ද? කොටස් මුදල් ගැන දාලා නැද්ද? සමාගම් පනතේ තියෙනවද? මම ලිව්වා සමාගම් පනතේ තියෙන බලතල වලට සමානව සම්පකාර කොමසාරිස් කෙනෙක් ගන්න. සමාගම් පනතේ යටදී ලිව්වහම සභාපතිව පත් කරන්න පුළුවන් ද සමාගම් රෙජිස්ටර්? තමදලා කීය ගානේ ණය දෙන්න කියලා ණය සීමාව තීරණය කරන්න පුළුවන්. ඒවා මේ සමාජිකයන්ගේ දේවල්. සමාජිකයන්ගේ දේවල් කොමසාරිස් කරන්නේ නැහැ. කොමසාරිස්ගේ දේවල් සමාජිකය කරනවා, කොමසාරිස්ගේ අපිට දෙනවා කරන්න කියලා. මේ අතර තියෙන ප්‍රතිවිරෝධය වෙනස් කරගන්න ඕන. දෙපාර්තමේන්තුවක් ඕන මම මේ කියලා තියෙනවා. හැබැයි දෙපාර්තමේන්තුව මම යෝජනා කරලා තියෙන්නේ විගණන දෙපාර්තමේන්තුව වෙනම හදන්න, සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනම හදන්න. ඇයි? සංවර්ධනයේ හොරකම් කරන්නේ විගණනයේ තියෙන යාටනේ ඌදාලි වෙරළ එක වහනවා. සම්පකාර දෙපාර්තමේන්තුවේ පාලකවරු හොරකම් කරපුවා විගණන දෙපාර්තමේන්තුවේ වහල් තියෙන ඕන තරම් මාළගේ තොරතුරු තියෙනවා. අපි මේ බය නැහැ කරන්නේ. ඕගොල්ලන්ට කිව්වොත් එහෙම සභාපතිකමක් නැහැ සමිතියක් තෑවර කරන්න යෝජනා කරන්නේ. ඔය ඇහිලා ඔය කිව්වේ අර නෝන මෙහෙම කරනවා මේ ඕගොල්ලෝ ඔක්කොම එකතු කියන්නකෝ මේක. මං මේ කවුද අපේ රංජිත් මහත්තයාට කිව්වා මහත්මයා සර් එන්න මේ පරීක්ෂකවරු දැනුවත් කරන්න ඔබතුමා වගේ මිනිස්සු ටිකක් ගෙනල්ලා පිස්සු ටිකක් ඉන්නේ. ඒ නිසා අපි මේ වැඩේ කරමු. ඒක නිසා අපි ඊළඟ ඒවා අපි තේරුම් ගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔය තියෙන්නේ සම්පකාර සමිති සංගමයක් කියන්නේ මොකක්ද? මේක අපි තේරුම් ගන්න. දැන් මේ හදාගෙන තියෙන සංගමේ. සංගමේ හැදුවේ මොකටද? මේ සංගම් හදලා තියෙන්නේ ප්‍රාථමික සමිති සූරාගෙනකම්. එහෙම නෙමෙයිද කියන්නකො. සමිති වලට සමාජිකයන්ගේ ණය ලබා ගැනීමේ කොන්දේසියක් තියෙනවා ආවෙ නැත්නම් ණය දෙන්නේ නැහැ කියලා. ඕක අයින් කළා දාන්න. එකෙක් එනවද? මේක ඇත්ත. අපි යථාර්ථයේ තේරුම් ගමු. මේක හදමු. හදන්න පුළුවන් අර කෝටියක් දෙන්න කැමති කියන්නේ මහ සභාවට එන එක්කෙනෙක්. නෑ. මේ රටේ සම්පත් තියෙනවා, සල්ලිත් තියෙනවා, ඔක්කොම තියෙනවා මේ ලෝක බැංකුව යරේ මේ NM හිටිද්දි ගියා. මෙහෙම උඹලා ඕනේ මෙන්න ඇහිල්ල මොකද කළේ? සියලුම සල්ලි ටික අවලං කළා. ආර්ථික විද්‍යාඥයෝ උඩවිම යකෝ මෙහෙම වැඩක් ලෝකේ කවුද කළේ කියලා. මේ තිවිච්චේ ඔක්කොම ආවා. ග්‍රාමීය බැංකු ටික හැම තැනම ප්‍රාදේශිකවල දැම්මා. කිසිම බැංකුවක් ග්‍රාමීය බැංකුවක් තියෙන තැනක මහජන බැංකුවක් දාන්න එපයි කිව්වා. මහජන බැංකුව දාන්නෙත් අපි තියෙන එක්ක සනස තියෙන තැන එතන. මොකද්ද මේ ප්‍රතිපත්තිය? කඩේ තියෙන තැන්වල දැන් සම්පකාර තොග වෙළඳ සංස්ථාව සම්පකාර සිල්ලර වෙළඳ සංස්ථාව වෙලා පිටකොටුවෙන් බඩු අරගෙන අපිට එවනවා. අපේ සම්පකාර සමිති ටික ඔක්කොම එකතු කරලා අපේ සිල්ලර වෙළඳන්ට දීපු ණය ටිකෙන් සිල්ලර වෙළඳුන්ගේ සම්පකාරයක් හදලා පිට රටින් බඩු ගෙනල්ලා දෙන්න බැයිද අපිට? පුළුවන්. ඇයි ඒකට ඒ වගේ සැලැස්මක් අද මේවා තමයි දෙපාර්තමේන්තුව කරන්නේ. දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මිසක් සමූපකාරයෙන් සංවර්ධනය වෙන දෙපාර්තමේන්තුවක් නම් නෙමෙයි මල්ලිලා. දැන් අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? සමූපකාරයෙන් සංවර්ධනය වෙන දෙපාර්තමේන්තුව වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම නතර කර ගන්න ඕන. මං කිව්වා මේ කොමතාරිස්ලා හරි මගේ හිතවත් අය ඉන්නේ. ඒගොල්ලන්ටත් මං කියලා තියෙනවා. පොල්ගොල්ලේ දියෝගොල්ල කට්ටිය ඔක්කොම හම්බ වෙනවා. මේවා අපි කතා කරන්න එපා. පන්සලේ ප්‍රශ්නයක් තියෙනවා නම් හාමුදුරුවෝ එක්ක කතා කරන්නේ නැතුව මගේ නෝනා එක්ක ගිහින් කතා කරන්නේ. දෙපාර්තමේන්තුවයි සමිතිය අතර මහා විශාල ප්‍රතිවිරෝධයක් තියෙනවා. මේක කතා කරන්නේ මේ ඒගොල්ලෝ අපි නෙමෙයිද? කතා කරන්න. හැබැයි මේක කතා කරන්න ඕනේ අපි දැනගන්න ඕනේ කතා කරන්න. දැන් එහෙම දැනගන්නේ නැහැ. මොකද පොරු ඔක්කොම එතන ඉන්නවා. මොකද උඹයයි කොමතාරිස්තුමා උන් අයින් කරනවා. ඕගොල්ලෝ අන්න එහෙම නෙමෙයි.
අන්න ඒක නිසා තමයි මම කියන්නේ අපි මේ වැඩේ හදමු. අපිට වෙයි නම් හදන්න කෙනෙක් නැහැ. මේ වයමෙන් මේක පටන් ගන්න මම ඕන උදව්වක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් මරලා දාන්න පුළුවන්. ඒක නේ කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් දන්නවනේ බල්ලෙක් වෙලා ඉපදෙන්නේ නැහැ කියලා. මම ප්‍රාර්ථනා කරන්නේ මේ රටේම නැවත ඉපදෙන්න සම්පකාරී ජන සමාජයක් හදලා තමයි අපි නිවන් යන්නේ කියලා මම අවබෝධ කරගෙන ඉන්නේ. මොකද සම්පකාරී චතුරාර්ය සත්‍ය පොතෙත් මල් ලිව්වේ ඒකයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම තමයි අපිට මේක වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ ටික හදාගෙන අපි යමු මේ සමුපකාර සමාගම. මෙන්න මේක නම් අනිවාර්යයෙන්ම තේරුම් ගන්න. සම්පකාර සමාගම් තියෙනවන්නේ. ලුණු සමාගම. මොකද්ද? දැන් ලුණු උත්තර ලුණු සමාගම මෙහි තමයි වැඩිම කොටස් තියෙන්නේ. ඕවා හදනකොට මම කිව්වා එක කොටසකට එක ඡන්දයක් නෙමෙයි. එක කොටස් හිමියෙකුට එක ඡන්දයක් තියෙන්න ඕනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක කොටසකට එක ඡන්දයක්ද එක කොටස් හිමියෙකුට එක ඡන්දයක්ද කියන්නේ කෝගොල්ලෝ? සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී. දැන් අපේ තියෙන්නේ කොහොමද? කොටස් හිමියෙකුට. අපේ සම්පකාර සමිති වල තියෙන්නේ කොටස් 1000 2000 ගත්තේ නැද්ද? ඒ වුණත් එක ඡන්දයයි. එක ඡන්දයෙන් තියෙන්නේ. සමාගමක ගත්තහම අද සනස සංවර්ධන බැංකුවට මොකද වෙලා තියෙන්නේ? කිරුවන්දෙනිය මහත්තයාට හොරණ ආපු වෙලාවේ මම යෝජනා කළා. කිරුවන්ද මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදයේ කන්නද? අපි මේක කරගෙන යන්. අද මොකද වෙලා තියෙන්නේ? ගණුකයව කඹරෙන්න වෙනවයි කියලා තියෙනවනේ. ඒ වගේ තමයි වෙලා තියෙන්නේ. අපි හදපු ඒවා අපිට හම්බ වෙලා නැහැ. සම්පකාර රක්ෂණ සමාගම තියෙනවා. අපේද? මේකයි තියෙන්නේ. ඒ නිසා සමාගම කියන්නේ අද සමුපකාරයෙන් පරාරෝපණය වෙනවා. මම මේකත් මේක ලියලා තියෙනවා. ඒ වග කියන්න ඕනේ මේ නායකයෝ. කොමතාරිස්ලත් වග කියන්න ඕනේ. ඇයි? ඊයේ පෙරේද කොමතාරිස්ලා ඔය එක්ක යනවා. රටවල් 8ක ගිහිල්ලා පාටියක් දෙනවා. මේ ආපු හැටි කියනවා. රයිට්. සන සංවර්ධන බැංකුවේ සල්ලි දාන්න. සන සල්මාවකේ සල්ලි දාන්න. එතකම් කිව්වේ නැහැ. මොකද්ද මේ? හැදුව හැකිද අපිට? ඕගොල්ලෝ අපි මේ හිටියේ දැන් මමත් ඔය හිටිද්දිනේ අපි උඩ ඉහළට ගියේ නෑනේ අපි මේ අපිට සම්පකාර කොඩිය නෑනේ කාලංගද කොඩිය අද තියෙන්නේ. සම්පකාර කොඩිය එහෙම දැම්මොත් එහෙම ඉඳන් මේක අරගොල්ලන්ගේ ජොබ් එකක් කියන්නේ. ලැජ්ජයි කියන්නේ. ඒ නිසා අපි මේ ඔක්කොම අපි තේරුම් අරගෙන අපි බහුජාතික සමාගම අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. බහුජාතික සමාගමක් කියන්නේ මොකක්ද? දැන් බහුජාතික සමාගම් 1505 ලංකාව අත්පත් කරගන්න. ලන්දේසි සමාගම ඊට පස්සේ ගන්නවා. ඉංග්‍රීසි සමාගම ඊට පස්සේ ගන්නවා. 1505 ඉඳලම අපි මේ සමාගම් වලට යට වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ රටේ නායකයා කවුද කියලා තෝරන්නේ. 53 හරතාලේ මේ හරතාලේ අතර වෙනස ඒකයි. දැන් මිනිස්සු හිතනවා දැන් ගෝටගෝ වැඩේ ඉවරයි හරි ඈ. ඒගොල්ලෝ තමයි මේ ඔක්කොම කරන්නේ. අපි ඡන්දේ දෙනවා උන් ආණ්ඩු පිහිටවන. කවුරුවත් කතා කරන්නේ ලෙනින් ලියනවා අධිරාජ්‍යවාදී ධනවාදී කියලා පොත මේ ලියලා තියෙනවා මේ. හැබැයි අද ලෙනින්ලා නැහැ. අද ඒ වෙනකොට ඇහිලා තියෙන්නේ ඊළඟ සමාගම්. ඒක තමයි මෙන්න මේ සමාගම. මොකක්ද? බහුජාතික සමාගම් පාරජාතික සමාගම් බවට පත් වෙලා සියලුම ඒවා එකතු වෙලා අද ඉස්පිරිතාලේ එනවා මේ බේත් දෙනවා ඊට පස්සේ ඉන්ෂුරන්ස් එකනුත් එනවා මේ ආරෝග්‍ය සඳහා රක්ෂණය. අපේ ගෙදරත් ආවා. මම හිතුවා මේ රක්ෂණය ගත්තහම මට ලෙඩ හැදෙන්නෙම නැද්ද කියලා. නෑ මහත්තයෝ ලෙඩ හැදිලා මැරුණොත් දෙනවා. යකෝ මැරුණාම සල්ලි දෙන්න නෙමෙයිනේ. ලෙඩක් ඇදුනහම බේත් ටික ගන්න බේත් ටික දෙන්න ඕනේ මැරෙන්නේ නැතුව ලෙඩේ හැදිලා මැරෙන්නේ නැතුව ඉන්න එපා. ඊයේ පෙරේදා වෛද්‍යවරු සාකච්ඡාවක් කරනවා. මොකද්ද? වකුගඩු රෝග බය වෙන්න එපා. අද ලෝකේ ඉන්න හොඳම වකුගඩු විශේෂඥයෝ ඉන්නේ ලංකාවේ. කිසි ප්‍රශ්නයක් නැහැ අපි හොඳ කරනවා. වකුගඩු රෝහල් නැතුව වකුගඩු විශේෂඥයෝ නැති නිසා වකුගඩු අමාරු හැදිලා තියෙන්නේ. මේ පණ්ඩිත සහෝදරයලා මේ හදන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය.
සුබාදහමේ ගොවිතැන අපිට මොකක්ද වෙලා තියෙන්නේ? හරිත විප්ලවයෙන් ගහපු ගැහිල්ල තමයි මේ තියෙන්නේ. මේක නැවතත් අපි හදන්න ඕනේ. හදන්න හදපු විදිය වැරදි. හදන්න ඕනේ. හදන්න හදපු විදිය වැරදි. ඕනම දෙයක් එහෙමයි. හදන්න ඕනේ. හදන්න විදිය වැරදි. ඒ නිසා අපි මේ වැඩේ පටන් ගමු. අද මේ සියලු දෙනාම එකතු වෙලා වැඩේ කරන්න. මේක එක්කෙනෙක් කරන වැඩක් නෙමෙයි. අපි ඕගොල්ලෝ ඕන කෙනෙක් අරු හොඳ නැහැ මූට දෙනවා මූ හොඳ නැහැ ඌට දෙනවා ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? අර මැද ඇඟිල්ලට කෙල ගාලා මේ ඇඟිල්ල වමට යනවද දකුණට යනවද කියලා පුංචි කාලේ බලන්න. ඕක දැන් අපි අවුරුදු කීයක් කළාද? යයිද? යන්නේ. මතක තියාගන්න. සම්පකාරී ගමේ සන සමිති තමයි මේ රටේ සම්පකාරී තිමිරිගේ. ඔය අනිත් ඒවා නෙමෙයි. සම්පකාරී ලංකාවේ බිහි වෙන්නේ මොකෙන්ද? නෑ දෙන සමිතිවල. මේක තමයි තිමිරිගේ. මේකෙන් මම ඉගෙන ගත්තේ සම්පකාරී මෙතෙන්ට ඇහිලා. ඉතින් මේක අපි හදමුකෝ ගමේ එකතු වෙලා. මේක හදන්න බැයිද මහත්තයෝ? පුළුවන්. අපි අර දාගෙන ඉන්න චින්තන විප්ලවය කරන්න පුළුවන් වුණොත් අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ සම්පකාර දැනුම හා අවබෝධය කියන කාරණා තුනක්. මොකද අපිට අවශ්‍ය වෙනවා සම්පකාර සාක්ෂරතා ඥානය, සම්පකාර සංජානනය, සම්පකාර ශික්ෂණ. අපි ආකල්ප වෙනස් කරන්න යන්න එපා. අපි වෙනස් කරන්න ඕනේ මොකද්ද? සංජානනය අවදි කරගන්න. සංජානනය අවදි කරගන්න. දැන් සංජානනය ගැන තාමත්ම කෙටියෙන් මම පොඩි උදාහරණයක් කියන්නම්. අපේ කාලෝ පොන්සේක මහත්මයා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශාල වැඩ කොටසක් කරපු මිනිස්සෙක්. මගේ දේශපාලන හිතවතෙක්. එයාගේ අනිත් පැත්තෙනුත් හිතවත්. මම කළුතර සංවර්ධන නිලධාරී වෙලා හිටිද්දි ඒ පැත්තේ වැඩියෙන්ම කසිප්පු ප්‍රදේශයක් තමයි අගලවල්. මං කෝ මෙහෙම වැඩක් තියෙන රයිට් මං ඇහිල්ලා දෙන්නම් වැඩේ කියලා මට එන්න කියලා කිව්වා. හැබැයි එනකොට පණුවෝ ටිකක් අරන් එන්නේ කිව්වා දාගෙන. මං ඉතින් අරගෙන ගියා මං දන්නේ නැහැ මොකටද කියලා. පැය දෙකක දේශනයක් දුන්නා. දේශනයක් දීලා තිබ්බ බෝතල් දෙකක්. සුරෙන්ද අර පණුවෝ 10 දාන්න දෙපැත්තට මං දැම්මා. වතුර ටිකට දාපු පණුවා නලිය ඉන්නවා. අරකට දාපු පණුවා ටක් ගාලා මැරුණා. දැන් කිව්වා පේනව නේද බොන කනේ වුන්ට වෙන දෙය කියලා. කමිනියෙන් නැගිටලා මාචාරිතුවා තම්සෙට පිස්සු. මමත් බැලුවා. කොහොම මම දැන් ආරාධනා පිස්සු කියලා කිව්වා මමත් දැනගන්න එපා. මම ඇයි මේකෙන් කියන්නේ සහෝදරයා ඔයාලට තේරෙන්නේ නැද්ද? පණු ගායට අරක්කු හොඳයි කිව්වා. යකෝ මකුලන පණු ගායට ඇයි අරක පුරුදු වෙච්ච එක මොකක් කර යදාගෙන තියෙනවා ඒක තහවුරු කරන්න. සංජානනය කොහොමද වෙනස් කරන්නේ? මේක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපි මතක තියාගන්න සාක්ෂරතා ඥානයයි ශික්ෂණයයි ඇති කිරීමෙන් තොරව ඒක කරන්න බෑ. අපි මොන තරම් ආකල්ප හැදුවත් හදන්න බෑ. ඒ පුරුද්දේ විදිහටම යනවා. ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්නම් විශාල ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් අපි ගින්දර හොයාගෙන තියෙනවනේ ගින්දර හොයාගත්තේ කොයි කාලෙද කියන්නේ? ඊයේ පෙරේද? ගින්දර හොයාගෙන අවුරුදු ලක්ෂ ගාණක් වෙනවා. බුදුහාමුදුරු ඉපදෙනකොට ගින්දර හොයාගත්තේ කොහොමද? ගල් කඩ දෙකක්, දී කඩ දෙකක් මේව කරගෙන. හැබැයි ඒක මූලධර්මයේ හොයාගත්තේ. මූලධර්මයේ හොයාගත්තේ තාක්ෂණීය විද්‍යාත්මක විප්ලවයකින් සංවර්ධනය වෙන්නේ. හැබැයි අර විවහාර ඥානයෙන් ආපු එක රටේ සංවර්ධනය වෙලා නැද්ද? වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි සමුපකාරය මේ ගෙනල්ලා තියෙන්නේ විවහාර ඥානෙ. දැන් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? සාස්ත්‍රතා ඥානෙ. සම්පකාර සංජානනය. සම්පකාර ශික්ෂණ. මේ තුන දැන් හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේක ගෙනියන්න බෑ. එහෙම මේ අවබෝධය දුන්නා නම් අර ලක්ෂය නෙමෙයි කෝටිය නෙමෙයි දෙන්න කෝටි 10ක් අපි අයවැය පියවන්න අපිට රැය දෙන්න පුළුවන්. යකෝ ලෝක බැංකුවෙන් පොඩියට සල්ලි ගන්න. ওই සල්ලි ටික එකතු කරලා තොපිට අපි ණය දෙන්නම් කියලා කියමුකෝ මේ ආණ්ඩුවට. කියන්න බැයි සභාපතිතුමා. මිනිස්සු සල්ලි දෙන්නේ නැද්ද? මිනිස්සු සල්ලි දෙනවා. ඕකයි තියෙන්නේ. එකෙන් ළඟවත් මේ නැහැ. එහෙම ඥානයක්. එහෙම ඥානයක් තිබිච්ච මිනිහා තමයි යන්නම් පෙර එයාට මැරිලා ගියාට පස්සේ ඒ පත්‍යයන් මැරිලා යනවා. ඊයේ පෙරේද සමරනවා මිනිහව ජනතා මේ
අර එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය. ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතියත් නැහැ. ඔන්න තියෙන தත්ත්වය. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ ඉවරයි. ඒ දේශපාලන පක්ෂ වටා එකතු වෙච්ච මිනිස්සු ටික ඉවරයි. මේ රටේ මතක තියාගන්න සමුපකාර සනස සමිති නොතිබුණා නම් මේ රට මෙලහට නැත්තරම නැති වෙලා යන්නේ. මම ඕන තැනක අභියෝග කරනවා. මේ සමිති ටික තමයි ඕගොල්ලෝ තමයි ඒකේ නායකත්වයේ දීලා මේව ආරක්ෂා කරගෙන. ඕගොල්ලෝ තොරකම් කළා නම් මොකද වෙන්නේ? තොරකම් කරපු සභාපතිලා නැද්ද කියන්නකෝ. ඉන්නවා. දැන් ඊයේ මම ගියා මහරගම. බැංකුව ඉවරයි. දෙහිවල බැංකුව ඉවරයි. පිලිප් ගුණවර්ධන මහත්තයාගේ ආසනයේ තියෙන එයා හදපු සමිතිය ඉවරයි. හොරු කාලා. හැබැයි එක එක්කත් ඒ හොරු වෙනුවෙන් කටයුතු කරන්නේ තියෙන දේපොළ ටික විකුණලා ණය ගෙවන්න. හරිනම් මොකද්ද කරන්න ඕනේ? 46 පරීක්ෂණයක් දාලා පරීක්ෂණය කළා සභාපතිවරුන්ගේ හදන්න ඕනේ. දෙහිවල සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒකේ නාගරික මන්ත්‍රී ඒ කණ්ඩායම මෙහෙවනකොට ඡන්ද දෙකයි අඩු උනේ. ලක්ෂ 2 ගානේ දීලා ඡන්ද දෙක අරගෙන තමයි සභාපති කරේ. ඒ දෙන්නගේ ඡන්ද දෙක දෙන්න ලක්ෂ 2ක් දුන්නා ලක්ෂ 4ක්. සම්පකාර ඡන්දය මිලදී ගත හැකි විකිණිය හැකි ඡන්දයක් බවට පත් වෙලා තියෙනවා. සම්පකාරය හැදුව හැකිද? හැදුව හැකි සම්පකාරය. මේකයි තියෙන්නේ. මේව කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න මේ සමාජය කොයි විදිහටද යන්නේ අපේ වගකීම මොකක්ද කියලා. ඒ නිසා අපිට තියෙනවා මේ තියෙන ප්‍රධාන දේ තමයි අපි මේ චිත්‍ර ටිකක් මම දාගෙන ආවේ මේ සංජානනය පිළිබඳ ප්‍රශ්නේදී මේක මේ අර PDF කරපු නිසා එකින් එක එන්නේ නැහැ ඔක්කොම එක සැරේ ආවේ. නැත්තම් ගාන්ට එනවා මේව කරගෙන. දැන් මේ එහා පැත්තේ මේ රූපේ දැක්කහම මොකද්ද ඔයාලට හිතෙන්නේ කියන්නේ? දෙකක් වයක් තියෙනවා එක්කවත් වයක් තියෙනවා. එක විදිහට පේනවනේ. නේ? එක පැති වලින් පේන. අපි බලන්න ඕනේ ඒකයි. එක පැත්තකින් බලලා මේ වැඩේ කරන්න බෑ. දැන් මේක ගත්තහම අනිත් එක මේ බලන්න මිනිස්සුන්ට පේන විදිහ නේ මේ කොහොමද පේන්නේ? අලිය කළු පාට නිසා කොළ පාට නෙමෙයි මේකත් මතක තියාගන්න. දැන් මිනිස්සු හිතනවානේ අලිය කිව්වේ ඇකි කොළ පාටයි කියලා. දැන් ඒකේ ශක්තිය තියෙනවානේ. ඒකයි මේ සංජානනයේ අවදි කරන්න කියන්නේ ඒකයි මේ සංජානනය. තාමත්ම වැදගත් දේ තමයි අපි දකින්න දේ හරියට දකින්න. අපි නිවැරදිව දකින්න. නේද? සමහරු ඉන්නවා අම්මයි පුතයි යන්නේ. හැබැයි අර මාර ජෝඩුවක්. මොන කියන්නේ? මොන කියනවා? මොකක්ද එහෙම කියන්නේ අපිට ලයිසන් එකක් තියෙනවා. එහෙනම් අපිට අර පරිදිත්ත විචාරණ ශක්තිය තියෙනවා. ඈ? ආමුදුරණමක් ඉන්න සම්පලකට ගෑනු ළමයි ගිහිල්ලා එනකොට ආමුදුරු සිවුරේරියක් දන්නේ. මේවා මේ ගෑනු ළමයිට කියනවා. අම්මලාට කියනවා. පුතාලාට කියනවා. අපේ සභාපතිවරුන්ට කියනවා. ඒක නිසා ඊටත් දන්නේ. මේ ගැන මොකද කියන්නේ? ඔයගලන්ට කොහොමද පේන්නේ? 3ක්ද 4ක්ද? පේනව නේද මේ? අපේ ඉන්ද්‍රිය පද්ධති ඇස, කන, නාසය, පිට ඔක්කොම ඉන්ද්‍රියන් 6ම වැඩ කරන්නේ. බලන්න. පූසා අර පැත්තෙන් බැලුවාම කොහොමද මේ පැත්තෙන් බැලුවාම කොහොමද? නේ? ඒ නිසා අපි හැම තිස්සෙම මතක තියාගන්න දකින්න දේ හරියට දකින්න. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව පිට හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න මේ. දැන් අපි මගේ දේශනේ අවසාන කොටස සම්පකාරය හා සම්පකාර අතර වෙනස හඳුනා ගන්න. සමුපකාරය කියන්නේ මොකද්ද? සමිතිය කියන එකේ වෙනස හඳුනා ගන්න. මේකත් අර
එක එන්න දැන් මේ PDF කරලා ගෙනක් නිසා එන්නේ මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? සමුපකාරී යන මොකක්ද? අර පැත්තේ සම්පකාර සමිතිය සංගමයේ එක්සත් සහකාර සමාගම ඒ කියන්නේ මොකක්ද? ඒ දෙකේ අතර වෙනස බලන්න. මේ පැත්තේ තියෙනවා සමුපකාරී කියන එක හැට දකින්න පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදී කියන එක හැට දැක්ක හැකිද? හොඳ කියන එක හැට දැක්ක හැකිද? හැට දකින්න බැරි ඒවා කොච්චර තියෙනවද? හැබැයි ඒව නැතුව අපිට සමාජය ගෙනියන්න පුළුවන්ද? යුක්තිය, සාධාරණය නේද? ඒ වගේ සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප තියෙනවා. ඊට පස්සේ සම්පකාර සමිතිය කියවහම හැට දකින්න පුළුවන්. දැන් මේ සංගමයේ හැට දකින්න වෙයි. පුළුවන්. කවුරු නිසාද මේ හැට දකින්න පුළුවන්? මම නිසා. ඒ ඔයගොල්ලෝ නිසා. උඩිය පිටිය අය නිසා මිසක් මේ ප්‍රොජෙක්ට් එක මේක හදලා නැහැ. බං ඊට පස්සේ අනිත් එක සම්පකාර ස්පර්ශ කරන්න පුළුවන්. මෙහෙම අල්ලන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී අල්ලන්න බෑ. හැබැයි මේක හැට දකින්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන්. මේ වෙනස් නොවන සුළුයි. හැබැයි අර වෙනස් වෙන සුළුයි. අපි එක්සත් සහකාර කියලා හදාගත්තා. ඊට පස්සේ සානස කියලා හදාගත්තා. ඊට පස්සේ ඒක වෙනස් කරන්න ගියහම බැංකු අරව මේකකින් මේ හදාගෙන යනවන්නේ. අපි දෑගැත්තෙන් ගෝයන් කපන්න ගන්න. බලන්න. එහෙම කැපුවේ නැති. දෑගැත්තෙන් ගෝයන් කපනකොට හැමෝටම දෑගැත්ත කියනවා. දැන් දෑගැත්ත නෙමෙයි එන්නේ මොකක්ද? භූතේ. දැන් දෑගැත්තේ වැඩි අවශ්‍ය නැහැ. දෑගැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ, කය අවශ්‍ය වෙන්නේ. දැන් අවශ්‍ය වෙන්නේ එදා දෑගැති වික්ක සම්පකාරේ. අද මොකද කරන්න ඕනේ? භූතයව ගෙරන්නලා ගොවියන්ට ඒක දෙන්න ඕනේ 7-5ක් අය කරන්න. හෙඩ් ඔෆිස් එකට වෙනවා ඒකට ණයක් දෙනවා. කාට හරි. ණයක් දීලා එයාව ගෙන්න ගන්නවා ගොවියව උහුරගෙන ගන්නවා. හරි එතෙන් දෙවන්න සල්ලි අපි උදව් කරනවා. ඇයි මේ කලාප මට්ටමේ දැන් කලාප කියන පරිශීලන කියනවා අපි ඒ දවස්වල හදුවේ. හරි හරි. ගේන්න බැයිද ඒක? නේ විවිධ සේවා සමිතිවල වීමෝ තියෙනවා. වී ගබඩා තියෙනවා. කොහොම වෙහිලා තියෙන්නේ? කවුරුවත් කතා කරන්නේ නැහැ වී ගබඩා ටිකයි වීමෝල් ටිකයි හදන්න. ඊට පස්සේ තව අවුරුදු 5ක් යන්නේ ඉස්සෙල්ලා දැන් ඇහිලා තියෙන්නේ. දැන් වී ඇටේ ඉන්නේ. කෙලින්ම හාල් ඇටේ. කුඹුරට දැම්මා හාල් ඇටේ. කාටද වෙදින් ඉස්සෙල්ලා? හාල් ඇටේ ආපු හැටි කාටද වැටෙන්නේ? කවුද වැටෙන්නේ? අන්න එදාට තමයි අර දිවිදේනලා ඔක්කොම ටික ඇයි මෝල් වෙහිලා යනවා. එහෙම આવොත් හොඳ නැද්ද? ඒ නිසා තාක්ෂණය නිෂ්පාදන බලවේගයක් බවට පත් කරනවා මිස ඔය මිනිස්සු එක්ක අරගන්න යන්න ඕනේ නැහැ. මේකයි හදන්න ඕනේ. පරිශ්‍රණ නැහැ අපෝ. වී ඇටේ හාල් ඇටේ එනකොට අන්න කම්පකාර ටික ලැහැත්තු වෙනවනේ මොකද්ද? හාල් ගබඩා ටික හදන්න. ඒකයි කරන්න ඕනේ. ඒක එන්නේ නැද්ද ඔයගොල්ලෝ කියන්නේ? එනවා. මේ ෆෝන් එක ඉස්සර භාවිතා කරපු විදිහ නෙමෙයි දැන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ සුභාදහමේ ප්‍රපංචය. අරක සමාජීය ප්‍රපංචය. මේක සුභාදහමේද ජනගහනයේද ප්‍රජා සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී යන කොටස් හතර මේක අරක මිනිසුන්ගේ ප්‍රශ්න මිනිසුන්ගේ බලය මිනිසුන්ගේ ද්‍රව්‍ය හා මිනිස්සු කියන කොටස් හතර එකතු වෙලා තමයි සම්පකාරය දෙන්නේ. බර සම්පකාරය දෙන්නේම නෙමෙයි. ඊට පස්සේ මේ සම්පකාරය සමාජ ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක්, පාලන ක්‍රමයක්, ජීවන ක්‍රමයක්, දේපල ක්‍රමයක්, සංවර්ධන, සංනිවේදන ක්‍රමයක් සහ සංස්කෘතියක් සහිත සමාජ ජාලය. අර නිෂ්පාදනය, බෙදාහැරීම, වුවමාරුව පරිභෝජනය කියන ක්‍රියාකාරකම් හතර එකතු කරවගත්ත ජාලය. අපි ඒක නිසා තමයි නිෂ්පාදන සමාගම් හදන්නේ. සම්පකාර. ඒවා බෙදාහරින්න හදන්නේ. ඒවා වුවමාරු කරන්න හදන්නේ. ඒවා පරිභෝජනය කරන්න හදන්නේ. ඒ ඇයිද තමයි ඒක හදාගන්න පුළුවන්. අපි මේ බැංකු වලින් ඒකට අවශ්‍ය මූල්‍ය පහසුකම් දෙන එක විතරයි තියෙන්නේ. ඊළඟට තව මෙන්න මේ ඒකත්වය වන්නේ ප්‍රජාතන්ත්‍රවාද. සම්පකාරයේ තියෙන එකේම තියෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රය.
ප්‍රජාතන්ත්‍රවාදයේ බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සහ මූලිකාංග තුන තමයි ගුල්හක ක්‍රමය, සකන්න ජප්ප ක්‍රමය, විවුට ක්‍රමය. මේ උඩ තමයි බුදුහාමුදුරේ කියන්නේ. අපි ගොඩනගලා තියෙන්නේ සහභාගීත්ව සංවර්ධනය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ, සහභාගීත්ව කළමනාකරණය, සහභාගීත්ව ප්‍රමිතිකරණය, සහභාගීත්ව ප්‍රතිදාන, සහභාගීත්ව සම්බන්ධ මේ අධ්‍යාපනය මේ ඔක්කොමත් එක්ක තමයි අපි ගොඩනගලා තියෙන්නේ. ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම තුන වෙන්නේ ගිවිසුම්ගත ප්‍රජාතන්ත්‍රවාදයේ, සාංගමික ප්‍රජාතන්ත්‍රවාදයේ හා මේ සංග්‍රහිත ප්‍රජාතන්ත්‍රවාදය. මේ හත තුනත් එක්ක තමයි ගොඩනගන්නේ. ඊට පස්සේ සම්පකාරයේ පාදක ව්‍යුහය සහ උපරි ව්‍යුහය කියන දෙකේදී මේක කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඒකේ එකම දේ තමයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ තමයි පාදක ව්‍යුහය උපරි ව්‍යුහය. අපි මෙන්න මේ ටික දැන් මේ ඊළඟ එක නෑ ඕනේ දැන් මම මේ අපේ කාලය අනුව ඒක හසුරුව ගන්න ඕන නිසා මෙතනින් මම අවසන් කරනවා. මම මෙතෙක් වෙලා කියපු දේ තමයි සමෝපකාරය කියන එක හරියට අවබෝධ කරගන්න. මේක ණය දෙන්න අටෝක